ළඟ එක්කෙනා ගහන්න සන්තෝෂයද කියලා සන්තෝෂයිද කියලා අහන්න. සන්තෝෂෙන්ද කියලා අහන්න. හොඳට අහන්න ළඟ එක්කෙනා සන්තෝෂෙන්ද ඉන්නේ කියලා. දැන් එයාට කියන්න දේ වචනේ අහන්න කියලා. හොඳට ළඟ එක්කෙනාට එයාටනේ කියන්නේ නේද? ඒ නිසා කියන්නේ දේ වචනේ අහන්න කියලා. දැන් කිව්වා නේද? කියන්නේ මමත් අහන්නම් කියලා කියන්නේ එයාට. හොඳයි අපි අද දවසේ පෙරලා ගමු පළවෙනි ලේකම් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 7 වෙනි පදයේ දක්වා අපි කියවන්න යනවා. තවද ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කිරීමටත් ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වර්ණනා කිරීමටත් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවිවරුන්ගෙන් සමහරෙකු නියම කළේය. එනම් ප්‍රධානියා ආසාප්‍ය, ඔහු ළඟට සෙකරියා, යෙයියේල්, ෂෙම්රාමොත්, යෙහියේල්, මත්තතියා, එලියාබ්, බෙනායා, ඔබෙද්, ඒදොම් සහ යෙයියේල්ය. මොහු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනා කළෝය. නමුත් ආසාප් අත්තල් වලින් ශබ්ද පැවැත්වුවේය. පූජකේ වූ බෙනායාද යහශියේල්ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ නිතරම නලා පිම්බෝය. මෙන්න අපි දකිනවා දාවීද් ගිවිසුම් පෙට්ටිය ගෙනල්ලා නමස්කාරය පිහිටවනවා. නමස්කාරය පිහිටවනවා. ඒ නමස්කාරයේ වගකීම ඕ පූජකයන් කණ්ඩායමකට බාර දෙනවා. ඒ වගේම නමස්කාරයේ විධි, නමස්කාරයේ කාරණා ඔවුන්ට සඳහන් කළ වගකීම් බාර දෙනවා. අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේ පිළිගත්තා වූ අය. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා උන්වහන්සේට නමස්කාර කිරීම. උන්වහන්සේ අපි හැමෝගෙම ඉල්ලනවා නමස්කාරය. එහෙනම් අපි හැමෝගෙම වගකීම තමයි දෙවියන් වහන්සේට නමස්කාර කිරීම. එහෙනම් අද දවසේ මා කතා කරන්නේ සැබෑ නමස්කාරය. අද දවසේ මා කතා කරන මාතෘකාව තමයි සැබෑ නමස්කාරය. අද දේශනාවකට වඩා ටිකක් ඉගැන්වීමේ ස්වරූපයක් ධර්ම දේශනාවක් මා කරන්නේ. ඒ නිසා දේශනාව ලියන අය පෑන් පැසල් ලෑස්ති කරගෙන ගොඩක් දේවල් ඔබට ලියන්න වෙයි. ලියන්න. දේශනාව ඉගෙන ගන්නවා කියන්නේ ඔබ ලියන්න ඕන. ඔබ ඇතේ බයිබලෙ තිබෙන්න ඕන, නෝට් පොතක් තිබෙන්න ඕනේ, පාට පෑන්, හයිලයිට් තියෙන්න ඕනේ. ඉගෙන ගන්නවා කියන්නේ දේ වචනේ ඔබ දේශනාව ලියන්න ඕන. අද දවසේ මම කතා කරන්නේ සැබෑ නමස්කාරය. මා කරුණු තුනක් කතා කරන්න යනවා මේ සැබෑ නමස්කාරය ගැන. නමුත් ඔබට එක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ තමයි තුන්වෙනි කරුණ කතා කරන්න එන සුමානේ. අද කතා කරන්න කරුණු දෙකයි. මම සැබෑ නමස්කාරය ගැන කරුණු තුනක් දේශනා කරනවා. නමුත් අද මම දේශනා කරන්න කරුණු දෙකයි. තුන්වෙනි කරුණ තුන්වෙනි කරුණ දේශනා කරන්නේ ලබන සුමානේ. අද කරුණු දෙකයි. මම කතා කරන පළවෙනි කාරණාව තමයි ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කිරීම. ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කිරීම. දැන් 4 වෙනි පදේ කියනවා මේ පූජකයන් පත් කළා වූ කාරණා තුනක්. මේ පූජකරුන් පත් කළා වූ කාරණා තුනක්. කියන තවද ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කිරීමටත් අපි දකින පළවෙනි කාරණාව. අද දවසේ අපි ගන්න පළවෙනි කාරණාව ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කිරීමටත්. ඒක අන්ඩර්ලයින් කරගන්න. ඉරක් ගහගන්න. හයිලයිට් එකේ හයිලයිට් කරන්න. පාට පෑන් එක ඉරක් ගහන්න. දෙමෙටදී ඉස්කෝලේ යනවා වගේ එන්න ඕන. පොත් පෑන් අරගෙන. රයිට්. දෙවෙනි කරුණක් අපි දැක්කා ඊශ්‍රායල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේ වර්ණනා කිරීමටත් තුන්වෙනුව කියන උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් කියලා කරුණු තුනක්. අපි කරුණු දෙකයි අද දවසේ කතා කරන්නේ. පළවෙනි කරුණ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කිරීම. මේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කිරීමේ වගකීම දාවිත් රජතුමා බාර දෙනවා කාටද? පූජකයන්ට සහ ලෙවිවරුන්ට. ඒ පරණ ගිවිසුමේ පූජකයෝ කියලා වෙනම කණ්ඩායමක් සිටියා. අලුත් ගිවිසුමට ආවම අපි හැම කෙනෙක්ම පූජකෙක්. අපි හැම කෙනෙක්ම පූජකවරියක්. ළඟ එක්කෙනා දිහා බලන්න පූජකවරයෙක් දිහා බලනවා වගේ. බලන්න මූණ පෙන්නන්න අනිත් අයට. පූජක මූණක් පෙන්නන්න. පූජක මූණක් පෙන්නන්න ගන්න නේද?
පූජක මූණ පෙන්නගෙන නිකන් ගාම්භීර නැහැ සිනහවේ මූණ පෙන්නන්න ඕන. නේද? නිකන් අර අමුතු මූණ පෙන්නන්න එපා. ඒ අමුතු මූණ වල අපිට නැහැ. නේද? කිතුණු සභාව ප්‍රීතියෙන් ඉන්න ඕනේ. නටමින් ගායමින් උඩ පැනලා ප්‍රශංසා කරන එහෙම පිරිසක් නේ අපි. එහෙම තමයි ඉන්න ඕන. එතකොට අලුත් කිවිසුම අනුව පළවෙනි පේත්‍රස් පොතේ කියන විදිහට අපි හැමෝම පූජකෙක් පූජකවරියා. එහෙනම් එදා පූජකවරුන්ට පමණක් පැවරුණා ගිවිසුම් පෙට්ටි ඉදිරියේ নমස්කාරයේ වගකීම අද දවසේ අපි හැමෝටම අයිති. අද දවසේ අපි හැමෝටම අයිති. ඇයි මම පූජකවරයෙක්. හලෙලූයා. ළඟ එක්කෙනාට කියන්න මම පූජකවරයෙක් කියලා. අපි හැමෝටම මේ වගකීම අයිති. එහෙනම් අද දවසේ ඒ নমස්කාරයේ වගකීමෙන් අපි කාටවත් බැහැර වෙන්න බෑ. අපි කාටවත් ඒ নমස්කාරයේ වගකීම එයාට පවරලා මෙයාට පවරලා අයින් වෙන්න බෑ. අද දවසේ අපි හැමෝටම ඒ වගකීම තිබෙනවා. අපි ප්‍රථමයෙන් බලමු নমස්කාරය කියන්නේ මොකක්ද කියලා. මම එක අද දවසේ දේශනාවකට වඩා ටිකක් උගන්වන ස්වරූපයේ දේශනාවක් මම කරන්ට ඉගෙන ගන්න ඕනේ මේ කාරණා කියලා මම හිතුවා. දෙවනස් මග පෙන්නුවාම নমස්කාරය කියන්නේ මොකක්ද? নমස්කාරය කියන වචනේ අර්ථය තමයි ගෞරවය ලැබිය යුතු. নমස්කාරය කියන වචනේ අර්ථය තමයි ගෞරවය ලැබිය යුතු. එහෙම නැත්නම් වටිනාකම ඇති. নমස්කාර කියන වචනේ තේරුම ගෞරවය ඇති. ගෞරවය ලැබිය යුතු. ගෞරවය ලැබිය යුතු. එහෙම නැත්නම් වටිනාකම ඇති. ඉංග්‍රීසියෙන් කියන අපි වර්ෂිප් කියලා. ඔතනදී වටිනාකම ඇති වර්ෂිප්. ඒක තමයි වර්ෂිප් වෙලා තියෙන්නේ. වර්ෂිප් තමයි වර්ෂිප් වෙලා තිබෙන්නේ. নমස්කාර කියන්නේ මොකක්ද? වටිනාකම ඇති නැත්නම් ගෞරව ලැබිය යුතු කියන අදහස. මේක අදහස තමයි දෙවියන් වහන්සේගේ වටිනාකම ඉහළින්ම අපි දෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වටිනාකමට ඉහළින්ම ගෞරවය හා ප්‍රසාදය දැක්වීම. මේක අදහස් වෙන්නේ මෙහෙමයි. දෙවියන් වහන්සේගේ වටිනාකමට ඉහළින්ම ගෞරවය හා ප්‍රසාදය දැක්වීම. සමහරවිට ලියා ගන්න බැරි වෙනවා. මම ඉල්ලාසන YouTube එක ආයි චුට්ටක් බලලා දේශනාව අඩුපාඩු හදාගන්න මේක ඉගෙන ගන්න. මේ নমස්කාරය පාඩම හොඳට ඉගෙන ගන්න. අපි උන්වහන්සේගේ වටිනාකමට ඉහළින්ම ගෞරවය හා ප්‍රසාදය දක්වන්න ඕන. ඒ වගේම ගරුබිය හා ප්‍රේමය දක්වන්න ඕන. ගරුබිය හා ප්‍රේමය දක්වන්න ඕන. ගරුබිය. අපි දෙවියන් වහන්සේට බයයි. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රින්සිපල්ට බයයි. කී දෙනෙක් ප්‍රින්සිපල්ට බය වෙලා හිටියද? प्रिंसिपल बायला हिट बात उससा अनित प्रिंसिपल के उलूड धीरी हाँ समाहार कालों में प्रिंसिपल ट बाय समाहार कालों ट प्रिंसिपल ट बाय नहीं ऐ समाहार कालों ट प्रिंसिपल ट बाय नहीं ते समाहार स्कूल वाले प्रिंसिपल हिटी ताता ये निसा ताता प्रिंसिपल वेला इन्नो कोटा ताता ट बाय नहीं नहीं था සමහර ඉස්කෝලවල බයයි. සමහර මම ඉස්කෝල 5ක ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත ඉස්කෝල 5ෙම ප්‍රින්සිපල් හිටියේ තාත්තා නෙමෙයි. ඉස්කෝල 3ක විතරයි ප්‍රින්සිපල් හිටියේ. හරි? අපේ හිටියා එක වයිස් ප්‍රින්සිපල් කෙනෙක්. නැෂනල් ලෑන්දේ. නැෂනල් සරමයි නැෂනල් ෂර්ට් එක දිගට ඇඳලා වේවැල මෙහෙම අතේ ඇතුලේ දාගෙන මෙතන හිර කරගෙන මෙහෙම එන්නේ. මෙහෙම ආවනම් අපි දන්නවා වේවැල ඇතුලේ කියලා ගත්තු ගමන් ගෑනු ළමයි පිරිමි ළමයි කියලා බලන්නේ ගහගෙන යනවා. ඒ නිසා ඉන්ටර්වල් ඉවරලා බෙල් එක ගහලා මෙහෙම කරද්දී ග්‍රවුන්ඩ් එකේ ඉස්කෝලෙන් එළිය හිටියා නම් දුවලා පණ බේරගෙන පන්තියට රිංග ගන්න නැත්තම් වදිනවා බඩටද පපුවටද කකුලටද මූණටද අදාළ නැහැ දෙනවා වේවැලෙන් ආගිය යතේ වනනවා කෙල්ලන්ට කොල්ලන්ට කිසි ભેදයක් නැතුව අපි හරි බයයි ඒ සර්ට ප්‍රින්සිපල්ට බයයි නේද මම අන්තිම කරන්නේ මීගම සෙන්ට් මේරිස් ඉස්කෝලේ ඒතරත් ප්‍රින්සිපල්ට බය නැහැ. මොකද එතකොට හිටි තාත්තගේ හොඳම යාළුවෙක්. මට ආවෙලාවෙ හිතුනොත් කැන්ටිමට යන්න හිමීට ගිහිල්ලා මාළු බඩස් දෙක සාක්කුවේ දාගෙන ෂේප් එකේ යනවා. සමාදාට හම්බෙනවා. කොහෙද යන්නේ? වොෂ්රූම් එකට ගියස කියලා මාරුලා යනවා. මට මුකුත් කියන්නේ නැහැ. තාත්තට කියනවා මිස්ටර් එඩ්වර්ඩ් කොල්ලා මේ ආවෙලාවෙ පොඩ්ඩක් ඉස්කෝලේ ඇවිදිනවා. චුට්ටක් අවවාද කර හොඳයි නේද? මට මුකුත් කියන්නේ නැහැ. තාත්තට තමයි කියන්නේ. තාත්තන මොකද බං ඔබ ආවෙලාවෙ ඇවිදින්නේ? දන්නේ නැද්ද නිකන් මාළු බඩසක් කන්න ගියා.
එක ඉස්කෝලේක හිටිය තාත්තා ප්‍රින්සිපල්. කොල්ලෙකු මායි ගහගත්තොත් කොල්ලට එකයි ගහන්නේ මට 5ක් ගහනවා. ඒ කොල්ලයි වැරදි. ගුටි කන්නේ මම වැඩියේ. මේක යකාගේ වැඩන්නේ. මේක හරියන්නේ නැහැ. මම කිව්වා මම ඇවිල්ලා කතා කරා. නිකයින්ද බෑ ඇවිල්ලා කතා කරන්න ඕන. දැන් මේක අසාධාරණයිනේ. දැන් ඒ කොල්ලයි මට ගැහුවේ. ඌයි වැරදි. ඌට එකයි මට 5යි. මේක අසාධාරණයි. එහෙනම් ඌටත් එක නම් මටත් එකයි. එතකොට ඌටත් මටත් 5 නම් ඌටත් 5යි. ඒතර නෑ එහෙම බෑ. මං ඇයි? එතකොට කියනවා ප්‍රින්සිපල්ගේ කොල්ලට නිසා ගැහුවේ නෑ. මොකද ඒක යකා කතාවක්. මම ඔයාටයි මටයි එක ඉස්කෝලේ ඉන්න බෑ. දැන් මට ඉස්කෝලේ දාලා යන්න බෑනේ. ඒ නිසා ඔයා යන්න කරුණා කරලා. තාත්තා මාරු හදන් ගියා. ප්‍රින්සිපල්ලා වුණත් එහෙම හදා ගන්න ඕන. එයා මාරු හදා වෙන ඉස්කෝලේකට ගියා. මං ඒ ඉස්කෝලේ හිටියා. අන්න එහෙමයි තාත්තලාව ළමයි හදාගන්නේ. හරි. ප්‍රින්සිපල්ට බයයි. හැබැයි ගෞරවයේ බයක්ද තියෙන්නේ? සමහර බොස්ට බයයි. ගෞරවයේ බයක්ද තියෙන්නේ? නෑ. සමහර බොස්ට බය බනින නිසා, පඩිකපන නිසා. අම්මෝ අර කාලකන්‍ය යනවා. අරුට හෙන ගහන්න ඕන. අරු වෙනවා. අර මූසලයා එනවා. කොහොම කියලා තමයි බොස්ට බය එහෙම කියලා බැනලා good morning sir, good morning boss. අනේ මූට හෙන ගහන්න නැත්තම් කියලා කියනවා. ඒ තියෙන්නේ වෙනත් බයක්. විරාජ් සර්ලට එහෙම බයයිනේ. ලොක් වෙනකොට සැලුට් එකෙම ගහන්න එපා නේ. තරු 3-4ක් ගහන් එද්දි. සමහර අය බයයි. ඒක ගෞරවේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට බය ගෞරවයේ සහ ප්‍රේමයේ සංප්‍රයුක්ත බයක්. අපි කියන ගෞරවයේ සංප්‍රයුක්ත බයක්. ගෞරවයේ බයක්. අපි දෙවියන් වහන්සේට තියෙන්න ඕන ගෞරවයේ බයක්. අපි දේව අභිමුඛයට එනවා. දේව අභිමුඛයට ඇවිල්ලා මම අගය කරන බොහොම වටිනා දේවදාසෙක් තමයි පාස්ටර් එරික්. මම බොහොම ගරු කරන අනාර්ග දේව මිනිසෙක් ලංකාවේ ඉන්න පාස්ටර් එරික්. දවසක් පාලකවරුන්ගේ රැස්වීමේදී පාලකවරු විශාල කණ්ඩායමක් හිටියා. එක පාලකවරයෙක් බයිබලයේ මෙහෙම කකුල උඩ තියාගෙන බයිබලයේ බලමින් හිටියා. ඒක බ්‍රදර් කකුල දාන්න පල්ලෙහාට. මිස් ඔක්කොම මැද්දේ 300ක් විතර පාස්ටර්ස්ලා මැද්දේ ඔක බ්‍රදර් කකුල පාතර දාන්න. තව දවසක් කෙනෙක් මෙතන බටන් ගලවගෙන හිටියා. බ්‍රදර් බොතන් දාගන්න. මේක දේවාභිමුඛය. අපි නිදහස් තියෙනවා. දෙවියන් වහන්සේට අපේ හදවතේ ගෞරවය තිබෙන්න ඕනේ. ඔබේ දෙමව්පියෝ ඉස්සරහා අම්මා තාත්තා ඉස්සරහා කකුල අපිට කකුලක් දාන් ඉන්නවද? ඔබ ඉන්නවා නම් වැරදි. අදින් පස්සේ එක නවත්තන්න. මම පූජකවරයා කියලා මම පාස්ටර් කියලා මගේ අම්මා ඉස්සරහා කකුලක් මෙහෙම දාන් ඉන්නේ නැහැ කවදාවත්. මගේ පාස්ටර් ගාවට ගියාම නිලංග වාඩි වෙන්න. අනෝම වාඩි වෙන්න කියනකම් අපි දෙන්න කවදාවත් අපි පාස්ටර් ඉස්සරහා වාඩි වෙන්නේ නැහැ. ඔහු මට කියන පාස්ටර් නිලංග. මම දවසක් කිව්වා පාස්ටර් කියන්න බෑ නිලංග කියලා කියන්නේ. මොකද ඔහු මට පාස්ටර් කියනකොට මට අමාරුයි ඒක දරා ගන්න. මගේ පාස්ටර්නේ. මම කිව්වා මම වාගේ ගෝලයානේ. වාගේ දරුවානේ. පාස්ටර් කියන්න බෑ නිලංග කියලා විතරක් කියන්න. අනෝම කියලා විතරක් කියන්න. ඔහු පාස්ටර් නිලංග වාඩි වෙන්න කිව්වා මට ඒක දරා ගන්න බෑ නිකන් පපුව පැලෙන්න එනවා වගේ. මට අමාරුයි. මම කිව්වා නිලංග කියලා කියන්න. ඔබ දෙමව්පිය ඉස්සරහ කකුලක් පිට කකුලක් දානවා නම් අදින් පස්සේ ඒක කරන්න එපා. ගුරුවරයා ඉස්සරහ කකුලක් පිට කකුලක් දානවා නම් අදින් පස්සේ කරන්න එපා. ගුරුවරයා ඉස්සරහ තොප්පියක් දාගෙන ඉන්නවා නම් අදින් පස්සේ ඒක කරන්න එපා. ගුරු ගෞරවය දක්වන්න ඕන. වැඩිහිටි ගෞරවය දක්වන්න ඕන. දෙමව්පිය ගෞරවය දක්වන්න ඕන. අපි දෙවියන් වහන්සේට ගෞරව කරන්නේ ඇයි? තියෙන ප්‍රේමය සහ දේව බය නිසා. යකෙකුට බයයි, ප්‍රින්සිපල්ට බයයි, පොලිසියට බයයි. ඒ බය නෙමෙයි. ගෞරවයේ බයක්. ගෞරව සම්ප්‍රයුක්ත බයක්. හදවතෙන් එන්නේ ගෞරවයේ බයක් තියෙන්නට ඕන. ඒක තමයි নমස්කාරය. එහෙමනම් මේ নমස්කාරය ආත්මෙන් හා සැබෑකමින් වෙන්නට ඕන. යොහන් 4:23 කියනවා. යොහන් 4:23 ස්ක්‍රීන් එකට අපි ගමු. යොහන් 4:23 කියනවා নমස්කාර කරන්නව අය ආත්මෙන් සහ සැබෑකමින් নমස්කාර කරන්න ඕන. සැබෑකමින් මම බොස්ට ගරු කරනවා බොරුවට. හැරලා ගියාම නෙදකින් කාලකන්‍යා කියලා කියනවා. ප්‍රින්සිපල්ට ගරු කරනවා සර් කියලා. ඊට පස්සේ අනිත් පැත්තේ හැරලා ගියාම ප්‍රින්සිපල් එද්දි මොකද්ද කියන්නේ? අන්න පිනා එනවා කියලා. දරුවනි කවදාවත් ප්‍රින්සිපල්ට පිනා කියන්න එපා. ඒක බරපතල පාපයක්. ප්‍රින්සිපල් කියලා විතරයි කියන්න ඕන.
දාස විනෝල් ඔහොම වචනයක් කියලා මගෙන් හොඳටම බැනුම් ඇහුවා. මම මගේ දරුවන්ට ඉඩ දෙන්නේ නැහැ කවදාවත් ප්‍රින්සිපල්ට පිනා කියන්නේ. ගුරුවරුන්ට අගෞරව කරන්න දෙන්න එපා දරුවන්ට. අධ්‍යාපනය පිළිහිටන්නේ නැහැ. අධ්‍යාපනය පිළිහිටන්නේ නැහැ. ආත්මය ඒක සැබෑ ගෞරවයක් වෙන්න ඕන. මනුෂ්‍යයන් දක්වන බොරු ගෞරවය නෙමෙයි සැබෑ ගෞරවය. දාස මට කෙනෙක් පාස්ටර් නිලංග කිව්වා. මං කෝවා මන් නැති තැන මට නිලංගනේ කියන්නේ. මගේ මූණටත් නිලංග කියලා කියන්නේ. මන් නැති තැන නිලංග කියලා මං ඉන්නකොට පාස්ටර් නිලංග කියන්න එපා. නිලංග කියලා කතා කරන්න කියලා. මූණ දෙල්ලුණා මට කරන්න දෙයක් නැහැ. ඔබ කවුරු හරි මට නිලංග කියලා කියනවා නම් මන් නැති තැන මගේ මූණට නිලංග කියලා කතා කරන්න. මන් නැති තැනත් පාස්ටර් නම් කියන්නේ මටත් මූණට පාස්ටර් කියන්න. නේ මංජුල. මං හරිද? හා? එහෙම නැත්නම් බොරු ගෞරවෙ එපා. ගෞරව කරන්නේ නැත්නම් මූණටත් ගරු කරන්න එපා මට. ගරු කරනවා නම් මන් නැති තැනත් මට ගරු කරන්න. මම හිටියත් ගරු කරන්න, ගරු කරන්නේ නැත්නම් හිටියම ගරු කරලා නැති වෙලට ගරු නොකර ඉන්න එපා. නැති තැනත් ගරු කරන්න ඕන. ඒක සැබෑ කමෙන්. ඒක নমස්කාරය කියන්නේ සැබෑ කමෙන් හදවතින්ම එන අවංක කමින් එන নমස්කාරයක්. බොරුවට, පෙනෙන්න, මූණිච්චාවට කරන নমස්කාරයක් නෙමෙයි. හරි? යොහන් 4:23 කියන්නේ සැබෑ කමින් ආත්මෙන් සහ සැබෑ කම එක ආත්මෙන් කරන নমස්කාරයක්. ආත්මෙන් කරන নমස්කාරයක් කියලා කියන්නේ ආත්මෙන් පිරුණා වූ নমස්කාරයක්. අපිට ආත්මෙන් নমස්කාර කරන්න බෑ නිකන්. ආත්මෙන් নমස්කාර කරන්න බෑ මාසෙන් විදියට. ආත්මෙන් নমස්කාර කරනවා කියන්නේ මොකක්ද? ආත්මෙන් පිරලා নমස්කාර කරන්න ඕනේ. ආත්මෙන් පූර්ණව নমස්කාර කරන්න ඕනේ. ශුද්ධාත්ම බලයෙන් පූර්ණව নমස්කාර කරන්න ඕනේ. අන්‍ය භාෂාවෙන් নমස්කාර කරන්න ඕනේ. ආත්මයන් වහන්සේත් එක්ක নমස්කාර කරන්න ඕනේ. ආත්මයන් වහන්සේගේ බලය, ආලේපය, ආත්මයන් වහන්සේගේ ක්‍රියාව මගේ নমස්කාර තුළ මට දැනෙන්න ඕනේ. එහෙම නැතුව ඒක ආත්මේ নমස්කාරයක් නෙමෙයි. අපි নমස්කාර කරන මොන හරි වචන ටිකක් කියනවා. ඒ වචන ටිකෙම එහෙත් බලනවා මෙහෙත් බලනවා. ඔළුව ආහාරය යනවා මෙහෙ යනවා. ගනුදෙනු කර යනවා. ලයිට් බිල මතක් වෙනවා. වතුර බිල මතක් වෙනවා. ටියුෂන් ෆී එක මතක් වෙන ළමයාගේ. ඒක ආත්මේ নমස්කාරයක් නෙමෙයි. ආත්මේ নমස්කාර කරනවා කියන්නේ ආත්මෙන් පිරීලා ශුද්ධාත්මෙන් පූර්ණව උන් වහන්සේට নমස්කාර කරන්න. ශුද්ධාත්මෙන් පූර්ණව নমස්කාර කරන්න. ඒ වගේ මේක සැබෑ වූ নমස්කාරයක් වෙන්නට ඕනේ. සැබෑ වූ নমස්කාරයක් වෙන්නට ඕනේ. අපි දකිනවා ක්‍රියාපොතේ මේ ආත්මේ নমස්කාරය. ක්‍රියාපොත අපිට තියෙන හොඳම ආදර්ශය. කිතුණු සභාවට තියෙන හොඳම ආදර්ශය ක්‍රියාපොත. අත්පොත ක්‍රියාපොත. ක්‍රියාපොතේ අපි දකිනවා සභාව නැත්නම් ක්‍රියාපොතේ සෙනග ආත්මේ নমස්කාර කරා. ඕන් දේව මාලිගාව රැස් වෙලා নমස්කාර කරා. ඕන් විවිධ ස්ථානවල රැස් වෙලා নমස්කාර කරා. ඕන් නිවෙස් වල රැස් වෙලා নমස්කාර කරා. ඕන් ආත්මෙන් දෙවියන් වහන්සේට নমස්කාර කරා. රැස්ුනේ කොයි ස්ථානයේ වුණත් ਉਹ নমස්කාර කරා. කියන ਉਹ নমස්කාර කරපු ස්ථානවල පුදුම හාස්කම් වුණා. කියන සමහර අවස්ථාවල පොළව කම්පා වුණා. ඒ පොළව දෙදරුවා. ඒ নমස්කාරයේ බලය නිසා පුදුම හාස්කම් වුණා. නේද? හිරගෙදර පාවුල් සීලස් හිරගෙදර নমස්කාර කරා. දන්වැල් ලිහිලා වැටුණා. ක්‍රියා 12 පේත්‍රස් දෙවනස්ගේ අභිමුඛය අත්දකිනවා. ඒ දොරවල් හිරගෙදර දොරවල් ඇරෙනවා. ආත්මේ নমස්කාරය. අපි කොතනද ඉන්නේ? කොතන සිටියත් මොන වාතාවරණෙද ඉන්නේ? මොන වාතාවරණෙ හිටියත් අපි ආත්මෙන් নমස්කාර කරන්න ඕන. ඒක තමයි ක්‍රියාපොත අපි උගන්වන්නේ. අපේ වාතාවරණය මොකක් වුණත්, අපි ඉන්න ස්ථානේ මොකක් වුණත්, පසුබිම මොකක් වුණත් අපි ආත්මෙන් নমස්කාර කරන්න ඕන. ඒ ආත්මෙන් নমස්කාර කරන ස්ථානේ තමයි හාස්කම් වෙන්නේ. ගොඩක් අයට හාස්කම් වෙන්නේ නැත්තේ ඇයි? ආත්මෙන් নমස්කාර කරන්නේ නැති නිසා. සමහර අයට හාස්කම් වෙන්නේ නැත්තේ ඇයි? ආත්මෙන් নমස්කාර කරන්නේ නැති නිසා. ඔබ පුරුදු වෙන්න ආත්මෙන් নমස්කාර කරන්න. ඕනකමින් සැබෑවෙන් ආත්මෙන් নমස්කාර කරන්න. ඒක සජීවී নমස්කාරයක් වෙන්න ඕන. ඒක සජීවී নমස්කාරයක් වෙන්න ඕන. දැන් ක්‍රිකට් බලන අය දකින්න නේද? සජීවී මැච් එකක් ලයිව් යනවා. සජීවී ලයිව් මැච් එකක්. ඊට පස්සේ මොනවද බලන්නේ? හයිලයිට්ස්. සජීවී මැච් එක බලලා පහුවෙන්දට හයිලයිට්ස් බලනවා. මොකද ඒකත් බලන්න ඕන. පරණ මැච් එකක් බලනවා. පරණ මැච් එකක් බලනවා. දැන් අපි දන්නවා ලංකාව දිනුවා මේ මැච් එකේ. අපි දන්නවා මේ මැච් එකේදී ලංකාව ඉල්ලගෙන කෑවා කියලා. කිසිම රසයක් තියෙනවද ඒක බලන්න? නැහැ. කිසිම රසයක් නැහැ. මම විවිධ පොත් කියවනවා. ඒ අතර මම කියවන එක තව ආසාවෙන් කියන පොත තමයි ෂර්ලොක් හෝම්ස් පොත්.
මගේ උපන් දිනේට මට චතුරිකා මේ සැරේ තෑග්ගට දුන්නේ ෂර්ලොක් හෝම් පොතක්. thank you චතුවා. මම තාම කියවන්න බැරුණා. පොඩ්ඩක් කියෙව්වා. ටයිම් සෙට් වෙනවා. මම වෙන පොත් වගේ කියවමින් ඉන්න නිසා ෂර්ලොක් හෝම් පොත කියවන්න බැරුණා. මම දැක නිලසි කියවමින් ඉන්නවා. ෂර්ලොක් හෝම්ස් පොත් බොහොමයක් කියවලා තිබෙනවා. නමුත් කවදාවත් එක පොතක් දෙවෙනි වතාව කියුවේ නැහැ. එක පොතක් දෙවෙනි වතාව කියුවේ නැහැ. ඇයි ඒකට ඉන්ට්‍රස්ට් නැහැ. ඒක රසවත් නැහැ. සමහර ෂර්ලොක් හෝම්ස් පොත් සුපර්. නේ රූපිකා. අපි ඉස්සර එකතු වෙලා කියව නායනේ. ඈ කියවන්නේ නැද්ද? ඒ පුරුද්ද අතාරින්න එපා. හැබැයි කොච්චර වටිනව වුණත් දෙවෙනි වතාවේ කියවන්නේ නැහැ. ඒක ඉන්ට්‍රස්ට් නැහැ, රසවත් නැහැ. ඒතර අජීවී. අපේ නමස්කාරය අජීවී නම් වටිනාකමක් නැහැ, රසයක් නැහැ. නමස්කාර කරද්දී ඈනු යනවා, නමස්කාර කරද්දී එපා වෙනවා, නමස්කාර කරද්දී බෑයි කියලා හිතෙනවා, නමස්කාර කරද්දී කම්මැලි, නමස්කාර කරද්දී කිසි උවමනාවක් නැහැ. ඇයි ඒක සජීවී නමස්කාරයක් නෙමෙයි. ඒක පුරුද්දට කරන නමස්කාරයක්. සමහර නමස්කාර කරනවා වචන බොහොමයක් පිට වුණා. නමුත් නැවතිලා කල්පනා කරොත් මොනවද කිව්වේ කියලා කිව්ව දේ මතක නැහැ. අපිට දැනෙනවා ඒක වහලෙන් උඩට ගියේ නැහැ. අපිට දැනෙනවා ඒක අපේ කටින් එහාට ස්වර්ගයට දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඒක ගියේ නැහැයි කියලා අපිට දැනෙනවා. ඒක අජීවී නමස්කාරයක්. ආත්ම පූර්ණ නොවු නමස්කාරයක්. සැබෑකමෙන් නොවු නමස්කාරයක්. ඒ නිසා අපේ නමස්කාර හැම දවසකම සජීවී වෙන්න ඕන. එහෙම නැත්නම් අපි නාමික කිතුණු බවට පත් වෙනවා. මොකද අපිට හලෙලුයා 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 ප්‍රශංසා ගෞරවය 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 හලෙලුයා හලෙලුයා මහිම වේ ඒක වේවා මේක වේවා අරක වේවා ඒක වේවා ඒක වේවා ඕක වේවා ඕම කියලා කියන්න දන්නවා. අපි නේද යාඥාති ස්වාමීනි අර දෙන්න මට දෙන්න ඒක දෙන්න මේක දෙන්න අක දෙන්න ඒක දෙන්න ස්වාමීනි කියලා කියන්න දන්නවා. සමහර අය කටපාඩමින් කියනවා ඒක සැබෑ නමස්කාරෙම ලයිව් නෙමෙයි. සැබෑ නමස්කාරයක් නෙමෙයි. සජීවී නමස්කාරයක් නෙමෙයි. ඒක කටපාඩම් නමස්කාරය. ඒක පුරුද්දට කරන නමස්කාරය. අවුරුදු ගාණක් මාස ගාණක් දැන් නමස්කාර කරා වචන දන්නවා පුරුද්ද තියෙනවා දැන් හැකියාව තියෙනවා. දැන් ඒ නිසා ඒක පුරුද්දට කරන දෙයක්. ඒක පුරුද්දට වෙන්නා වූ දෙයක්. නමුත් අපේ නමස්කාරය පුරුද්දට වෙන්නා වූ දෙයක් නොවිය යුතුයි. කොච්චර නමස්කාර කළා පුරුදු වුණාත් හැම මොහොතකම නමස්කාරය අපි අභිමුඛයට ඇවිල්ලා අපි නමස්කාරය පටන් ගත්තම හැම මොහොතකම හැම දවසකම ඒ නමස්කාරය සජීවී නමස්කාරයක් වෙන්න ඕන. එහෙම නැත්නම් මොකද එපා වෙනවා. අපි ඉරිදට එනවා. නමස්කාර කරනවා. සාමාන්‍ය මෙහෙවණාරි කියලා තියෙන පැයක් නමස්කාර කාලය ගන්න ඕනේ කියලා. උදේ 7 දේවමේදී පොඩ්ඩක් වෙලාව අඩු කරනවා ඊළඟ දේවමේට ටයිම් බැලන්ස් කරන්න ඕන නිසා විනාඩි 45ක් විතර. සමහර අය මේ විනාඩි 45 නමස්කාර කරන්න ගියාම ඔරලෝසු බලන 60 පාරක් වෙලාව යන්නේ නැහැ. නමස්කාර කරලා පැයක් නමස්කාර කරලා ඔරලෝසු බලද්දි ගිහිලා තියෙන විනාඩි 2යි. ආයි නමස්කාර කරනවා පැයක්. ආයි පැයක් නමස්කාර කරලා ඔරලෝසු බලද්දි තවත් විනාඩි 2යි. මොකද ඕන්ට විනාඩි 2 පැයක් යනවා වගේ දැනෙනවා. නේද? නමස්කාර කරනවා මේ ගීතිකාත් කියනවා ලස්සන ගීතිකා කියනවා නමස්කාර කරන අන්‍ය භාෂාවෙන් කෑ ගහනවා තව අය පුදු විදිහ නමස්කාර කරනවා තව අය වෙලාව බලනවා ඔරලෝසු කැරකෙන්නේ චික් විතරක් මේ ඔරලෝසු මොනවා වෙලාද මන් දන්නේ කැරකෙන්නෙම නෑ අද සඳුදාට කැරකෙනවා අඟහරුවාදට කැරකෙනවා මේ ඔරලෝසු ඉරිදාට කැරකෙන්නේ නෑ පල්ලියේදී මේ ඔරලෝසු කැරකෙන්නේ නැහැ. ඉතින් සැකේටත් බලනවා. මේකත් බලනවා ඔරලෝසු හරිද? අරකත් බලනවා ඔරලෝසු. ෆෝන් එකකුත් බලනවා. වෙලාව ඔක්කොම හරිද? ෆෝන් වැරදිලාද? නෑ හරි. යන්නේ නැහැ. ඇයි? නමස්කාරය සජීවී නැහැ. නමස්කාරය සජීවී නම් අපිට වෙලාව දැනෙන්නේ නැහැ. අපි අභිමුඛයට එන්නේ. අපි දේව මෙහෙට එන්නේ නමස්කාර කරන්න. මුළු හදවත ලෑස්ති කරගෙන නමස්කාර කරන්න එන්න. කල්පනාවල් අයින් කරලා ගමන් අයින් කරලා අර ප්ලෑන් මේ ප්ලෑන් අයින් කරලා තව ප්ලෑන් නැතුව නමස්කාර කරන්න දෙවියන්වහන්සේ අමුගෙට එන්න. අපි නමස්කාරය සජීවී නමස්කාරයක් වෙන්න ඕන. ඒක මල එකක් නොවෙන්න ඕන. මරුණව නමස්කාරයක් නොවිය යුතුයි. එහෙම වුණොත් අපි නාමික කිතුණු බවට පත් වෙනවා. පෙන්තකෝස්ත සභාවක නේද අපි ජෝලිත එවැන්ජලිකල් චර්චස් පෙන්තකෝස්ත සභාව. පෙන්තකෝස්ත සභාවල් වල නාමික කිතුණු බිහි වෙනවා දැන්. ඇයි නමස්කාර කරන්නේ නැහැ? නමස්කාර කරන වචන නැහැ. නැත්නම් නමස්කාර කර දොහේ ඉන්න ඇස් දෙක අරගෙන ඇටි කෙල් කා බුගුඩුවා වගේ. හරි කනගාටුදායකයි. එහෙනම් අපි කතා කරමු නමස්කාරයේ විදි කීපයක්. නමස්කාරයේ විදි කීපයක්. නමස්කාරයේ පළවෙනි විදිය තමයි ප්‍රශංසා කිරීම.
නමස්කාරයේ පළවෙනි විදිය තමයි නමස්කාරයේ විදි කීපයක්. පළවෙනි විදිය ප්‍රශංසා කිරීම. මොකක්ද ප්‍රශංසාව කියන්නේ? හදවතේ තියෙන දේ මුඛයෙන් ප්‍රකාශ කිරීම. හදවතේ තිබෙන දේ මුඛයෙන් ප්‍රකාශ කිරීම. අපි උන්වහන්සේට කියනවා හාලෙලූයා. මොකද්ද හාලෙලූයා කියන එකේ තේරුම? දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇයි අපි හාලෙලූයා කියලා කිව්වේ? අපි හාලෙලූයා කියලා කියනකොට හදවතේ තිබෙන්න ඕනේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමේ හැඟීමක්. ඒ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමේ හැඟීම තමයි හාලෙලූයා. අපි ඒක එළියට දාන්නේ. සමහර අය හාලෙලූයා කියන්නේ හාලෙලූයා. හාලෙලූයා. අද හැඟීමක් නැතු හාලෙලූයා. ඒක නිකන් වචනයක් විතරයි. හැඟීමක් නැතුව අපි හාලෙලූයා කිව්වොත් ඒක නිකන් වචනයක් විතරයි, නිකන් ශබ්දයක් විතරයි. ඒක සැබවින්ම හාලෙලූයා වෙන්නේ අපි හදවතේ හාලෙලූයා සැබෑ ප්‍රශංසාවේ හැඟීම ඇතිව කිව්වොත් විතරයි. අපි කියන ප්‍රශංසා වේවා. නේද? ප්‍රශංසා වේවා. සමහර අය පුරුද්දට කියනවා. සමහර සභාවල කාවහරි දැක්කමත් ප්‍රයිස් தி ලෝඩ් කියනවා. මම කාවත් දැක්කට කවදත් ප්‍රයිස් தி ලෝඩ් කියන්නේ නැහැ. ඇයි? ප්‍රයිස් தி ලෝඩ්. ප්‍රයිස් தி ලෝඩ් බ්‍රදර්. ප්‍රයිස් தி ලෝඩ් සිස්ටර්. ප්‍රයිස් தி ලෝඩ්. දෙවනස් ප්‍රශංසාව කියලා කියනවා. ඒකේ ප්‍රශංසාවක් නැහැ. හලෝ කොහමද? හායි. ඒ වගේ තමයි ප්‍රයිස් தி ලෝඩ් කියනවා. දැන් ප්‍රයිස් தி ලෝඩ් කියනවා ප්‍රශංසාව කියලා කියනවා නම් හදවතේ ප්‍රශංසා කරන්න හේතුවක් තියෙනවා. මම සමන් සහෝදරයා දැක්කම ප්‍රයිස් தி ලෝඩ් කියලා කියනවා. ප්‍රයිස් தி ලෝඩ් කියලා කියනවා නම් මට ඔයාව දැක්කම ප්‍රශංසා කරන්න හේතුවක් තියෙන්න ඕන. නැත්නම් ඔයාව දැක්ක නිසා ප්‍රයිස් தி ලෝඩ් කියනවා නම් හලෝ කොහමද කියලා අහන එකයි good morning කියන එකටයි වෙනසක් නැහැ. දෙවියන් වහන්සේගේ නාමය, දෙවියන් වහන්සේගේ වචන නිකරුණේ භාවිතා කරන්න එපා. ඒක පාපයක්. හලෙලූයා කියන එක නිකරුණේ පාවිච්චි කරන්න එපා. ඒක අගෞරවයක්. ප්‍රේස් தி ලෝඩ් කියලා බොරුවට කියන්න එපා. ඒක අගෞරවයක්. ප්‍රශංසාව වේවා කියලා කියනවා නම් ඒකට හේතුවක් හදවතේ තියෙන්න ඕන. ඒකට හේතුවක් හදවතේ තිබෙන්න ඕන. එහෙනම් ප්‍රශංසා කිරීම කියලා කියන්නේ මොකක්ද? හදවතින් එන ප්‍රශංසාව මුඛයෙන් ප්‍රකාශ කිරීම. මම කරුණු කිපටක් ගාලා කියලා යන්නම්. අපි ප්‍රශංසා කරද්දී උන්වහන්සේව අපිට දැනෙන්න ඕනේ. උන්වහන්සේව අපිට හැඟෙන්න ඕනේ. අපි ප්‍රශංසා කරද්දී අපිට උන්වහන්සේව දැනෙන්න ඕනේ. උන්වහන්සේව අපිට හැඟෙන්න ඕනේ. හැබැයි හැඟීම් මත නෙමෙයි নমස්කාර සිද්ධ වෙන්නේ. දැන් සමහර අය කියනවා මම নমස්කාර කරද්දී මගේ ඇඟ හිරි වැටිලා ගියා. කරන්ට් එකක් වැදුනා වගේ වුණා. සීතල වෙලා ගියා. දැන් අද සීතල වෙලා ගියා. හෙට කරන්ට් එකක් වැදුනා වගේ වුණා. අනිත් දවසේ මුකුත් උනේ නැහැ. බෑ දෙවියන්ස් අපි ගාව නැද්ද? ඉන්නවා. දෙවියන්ස් අපිත් එක්ක නැද්ද? ඉන්නවා. හැම දවසම මගේ හිරි වැටෙන්නේ නැහැ. හැම දවසම කරන්ට් එකක් වැදුනා වගේ වෙන්නේ නැහැ. එහෙම වුණා නොවුණා මගේ ආත්මයට දෙවියන් වහන්සේව දැනෙන්න ඕන. මගේ ආත්මයට දෙවියන් වහන්සේව හැඟෙන්න ඕන. මගේ ආත්මයට දෙවියන් වහන්සේ හැඟෙන්න ඕන. මගේ ආත්මයට දෙවියන් වහන්සේ දැනෙන්න ඕන. සමහර විට අපි සිතෙන් දුරව සිටිනවා. සිතෙන් දුරයි. මුඛයෙන් নমස්කාර කරනවා. සිතෙන් දුරයි. සිතෙන් දුරයි. මේ මුඛයෙන් අපි নমස්කාර කරනවා. ඉතින් අපි මුඛේ নমස්කාරය නෙමෙයි උන්වහන්සේට වටින්නේ. සිතේ নমස්කාරය, හදවතේ নমස්කාරය. ඒක මුඛයෙන් ප්‍රකාශ කිරීම තමයි ප්‍රශංසාව කියලා කියන්නේ. අපි මුඛයෙන් ප්‍රශංසාව දෙනකොට අපිට උන්වහන්සේව හදවතට දැනෙන්න ඕන. හරි. ප්‍රශංසා කරද්දී උන්වහන්සේව මට හැඟෙන්න ඕනේ, උන්වහන්සේව මට දැනෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේව අපි අත්දකින්න ඕනේ. ඒ අත්දැකීමට අපි උන්වහන්සේ ප්‍රශංසා කරනවා. නික්මයාම 15 අපි දකිනවා ඔවුන් රතු මුහුදේ නෙගඩ වුණා. මෝසෙස් කන්න කොටගෙන රතු මුහුද දෙබෑ කරලා රතු මුහුදෙන් එගඩ වුණා. ඒ රතු මුහුදෙන් එගඩ වුණාම ඔවුන් මෝසෙස් ගීතිකාවක් ගායනා කරා. අපි බයිබලයේ දකින පළවෙනි ගීතිකාව තමයි නික්මයාම 15 වෙනි පරිච්ඡේදය. කැමති ඇලියා ගන්න. අපි දකින පළවෙනි ගීතිකාව තමයි අපි දකින බයිබලයේ පළවෙනි ගීතිකාව තමයි නික්මයාම 15 වෙනි පරිච්ඡේදය. රතු මුහුදෙන් එගඩ වුණා. ඔවුන් ඊට පස්සේ මෝසෙස් ප්‍රශංසාවේ ගීතයක් ගායනා කරා. ප්‍රශංසාවේ ගීතයක් ගායනා කරා. අපි අත් දකින දේ ප්‍රශංසාවට පත් කරන්න පුළුවන්.
ඔබ වහන්සේ මට ජය දුන්නා. ඒ නිසා ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ මට මෙහෙම කරා. ඒ නිසා ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ මට මේ වගේ කරුණා දැක්වුවා. ඒ නිසා ප්‍රශංසා වේවා. ඔවුන් රතු මුහුද ගැන කතා කරා. ඒ මිශ්‍ර හමුදාවගේ පරාජය ගැන ප්‍රකාශ කරා. එම් ප්‍රකාශ කරලා ඔවුන් නමස්කාර කරනවා. මෝසෙස් නමස්කාර ගීතිකාවක් ගායනා කරනවා. අපේ අත්දැකීම උන්වහන්සේගේ ප්‍රශංසාවට පත් කරන්න ඕන. අපේ අත්දැකීමෙන් උන්වහන්සේව ප්‍රශංසාවට ලක් කරන්න ඕන. එනම් දෙවියන් වහන්සේව අත්දකින්න සෙනගක් වෙන්න ඕන. අත්දකින්න නැත්නම්, හාස්කම් ලබන්න නැත්නම්, දෙවියන්ගේ මහත් ක්‍රියාවල් අත්දකින්න නැත්නම්, උන්වහන්සේගේ බලය අත්දකින්න නැත්නම් කොහොමද අපි ප්‍රශංසා කරන්නේ අත්දැකීමෙන්? අත්දැකීමෙන් ප්‍රශංසා කරන්න නම් අපි දිනපතා උන්වහන්සේව අත්දකින්න සෙනගක්, උන්වහන්සේ දිනපතා අත්දකින්න තත්වයට අපි පත් වෙන්න වග බලා ගන්න ඕන. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රේමය අපිට හැඟෙන්න ඕනේ. උන්වහන්සේගේ ප්‍රේමය අපිට හැඟෙන්න ඕනේ. උන්වහන්සේගේ ප්‍රේමය හැඟෙන්න ඕනේ. මට තා පොඩ්ඩකින් ප්‍රකාශ ඇඬෙව්ව හැකි. තා චුට්ටක් දෙවියන්වහන්සේගේ ප්‍රේමය කිව්වනම් ওই මිනිස්සු අඬනවා. දෙවියන්වහන්සේ ප්‍රේමය ගැන පොඩ්ඩක් කියනකොට ප්‍රකාශ අඬන්න පටන් ගන්න හැමදාම. ඒ ප්‍රේමය අපිට දැනුනම ඒක දරා ගන්න බෑ. නේද? ඒ ප්‍රේමය අපිට දැනෙනකොට ඒක අපිට දරා ගන්න බෑ. මොකද අපේ හදවත මදි දෙවියන් වහන්සේගේ ප්‍රේමය දරා ගන්න. ඒ මහත් ප්‍රේමයක් දරන්න මේ පොඩි හදවත මදි. ඒ මහත් ප්‍රේමය දරන්න මේ පොඩි මිනිසෙක් මදි. ඒ ප්‍රේමය අපිට හැඟෙන්න ඕනේ. ඒ ප්‍රේමය අපිට දැනෙන්න ඕනේ. ඒ දැනෙන ප්‍රේමයෙන් අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රේමය අපේ හදවතේ තියෙන්න ඕනේ. අපි තුල උන්වහන්සේ ගැන ප්‍රේමය තිබෙන්න ඕනේ. අපි නමස්කාරය සැබෑ ප්‍රශංසාව තුල උන්වහන්සේගේ ප්‍රේමය අපිට දැනෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේගේ ශුද්ධකම ධර්මිෂ්ඨකම අපිට දැනෙන්න ඕනේ. උන්වහන්සේ ශුද්ධ දෙවි කෙනෙක්. අපි මේ ඉන්නේ ශුද්ධ දෙවියන් වහන්සේ ඉදිරිපිට. අපිට උන්වහන්සේගේ මහා ශුද්ධකම දැනෙන්න ඕනේ. දැනෙද්දී අපිට මේ මහත් අභිමුඛය තේරුම් යන්න පටන් ගන්නවා. මේ මහත් අභිමුඛය වැටහෙන්න පටන් ගන්නවා. ඒතර මේ අභිමුඛයේ විශාලත්වය, මේ දෙවියන් වහන්සේගේ මහා පරාක්‍රමය, මහා පුදුම ශුද්ධකම අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි ප්‍රශංසාවේදී උන්වහන්සේ ශුද්ධකම දැනෙන්න ඕන. ඒක තමයි අපි උන්වහන්සේට වචන වලට පෙරලලා ප්‍රකාශ කරන්නේ. මේ හදවතට දැනෙන, අපේ ආත්මයට දැනෙන දේ තමයි වචන වලට පෙරලලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ. අපි කියන ඔබ වහන්සේ මට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. අපිට මේ ප්‍රේමය දැනෙනවා. ඔබ වහන්සේ ශුද්ධ දෙවි කෙනෙක්. අපිට මේ අභිමුඛයේ ශුද්ධකම දැනෙනවා. ඒ ශුද්ධකම දැනෙනවා. ඒකයි දේව දූතය උන්වහන්සේට ශුද්ධය ශුද්ධය කියලා කෑ ගැහුවේ. ඒකයි යෙසාය 6 අපි දකින්නේ. ඒ අභිමුඛයේ යෙසාය තමාව දකින්නේ ඒ දෙවන ශුද්ධකම ඉස්සරහා. මේ ප්‍රශංසාව අපුද්ගලිකව කරන්න ඕනේ. ඒ වගේම සාමූහිකව කරන්නව දෙයක්. ප්‍රශංසාව අපි සභාවේ ප්‍රශංසා කරන්න එක සාමූහික ප්‍රශංසාව. මොකද දෙවියන් වහන්සේ අපේ එක්සත් නමස්කාර, එක්සත් ප්‍රශංසාව, සාමූහික ප්‍රශංසාව ඉල්ලනවා. ඒ වගේම පෞද්ගලිකවත් ඒ ප්‍රශංසාව කරන්න ඕනේ. අපි ඉරිදා ප්‍රශංසා කරා, පැයක් හොඳට ප්‍රශංසා කරා, මුළු සතියෙම ගෙදර නිකන් ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. දිනපතා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕනේ. දිනපතා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕනේ. මොකද උන්වහන්සේ ප්‍රශංසාව සාමූහිකවත් තනිවමත් අපි එකිනෙකනාගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. එන ප්‍රශංසාව උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රශංසාව සඳහා අපිට ගීතිකා භාවිතා කරන්න පුළුවන්. අපි ගීතිකා වලින් ප්‍රශංසා කරනවා. ඔබ මෙන් වෙන කෙනෙකු නැත. නේද? ඔබේ නාමය මට ගීතිකා මතක් වෙන්නේ නැහැ. නේද? වෙන කෙනෙක් නැහැ. ඔබ මෙන් වෙන කෙනෙක් නැහැ. අපිට දැන් යේසුස් වහන්සේ වගේ වෙන කෙනෙක් නැහැ. අපි ගීතිකා ඔබ මෙන් වෙන කෙනෙකු නැත. අපි ආත්මයෙන් අතොස්සවලා. නේද? අපි ගීතිකා කියද්දී ඒ ගීතිකාවට ප්‍රතිචාර දක්වමින්, ඒ ගීතිකාව තුළ තමයි ජීවත් වෙමින්, ඒ ගීතිකාවේ ඒ සැබෑව ප්‍රකාශ කරමින් දෙවියන්ස ප්‍රශංසා කරන්න. ඒක විනෝදෙට විතරක්ම කියන නැත්නම් নমස්කාර කාලේ ඇදගෙන යන්න කරන එකක් නෙමෙයි ගීතිකාව කියන්නේ. নমස්කාර කාලේ ඇදගෙන යන්න නෙමෙයි ගීතිකා ගායනා කරන්නේ. নমස්කාරයට අපි ඔසවන්න, අපේ ආත්මය ඔසවන්න. ඒ ගීතිකාව වචන වලින් දෙවියන්ස් ප්‍රශංසා කරන්න. ඒ ගීතිකාවේ දෙවියන්ස් ප්‍රශංසාවක් යන්නේ නැත්නම් ඒක ගීතිකාවක් නෙමෙයි. ඒ ගීතිකාවෙන් දෙවියන්ස් ප්‍රශංසාව යන්නේ නැත්නම් ඒක ගීතිකාවක් නෙමෙයි. ඒක වෙන මොනවාද? බයිලයක්. ඒකේ ප්‍රශංසාව යන්න ඕන දෙවියන් වහන්සේට විතරයි. ඒකේ මහිමය මිනිසෙකුට අයිති නැහැ. ඒ ගීතිකාව ගායනා කරද්දී මනුෂ්‍ය කැපිපෙන්න බෑ. මනුෂ්‍යගේ දක්ෂතාව කැපිපෙන්න ඕනේ නැහැ.
මනුෂ්‍යව ගෞරවයටපත් වෙන්න බෑ. ඒ ගීතිකාවේ වචනයක් පාසා ගෞරවයටපත් වෙන්න ඕන දෙවියන් වහන්සේ විතරයි. ගීත දෙවියන් වහන්සේ විතරයි. අපි ප්‍රශංසාව අර්ථවත් කරන්න අපිට ගීතිකාව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම යාඥාවත් නමස්කාරයේ කොටසක්. යාඥාව කියන්නේ නමස්කාරෙම තමයි. අපි යාඥා කරන්නේ නැහැ කියන්නේ අපි නමස්කාර ජීවිතේ අඩුවක් තිබෙනවා. නමස්කාරය කියන්නේ මේක ජීවිතයක්. නමස්කාරය කියන්නේ ජීවිතයක්. මේ ජීවිතේ নানা ප්‍රකාර කොටස් තිබෙනවා. මේ නමස්කාරයේ নানা ප්‍රකාර කොටස් තිබෙනවා. යාඥාවත් නමස්කාරයේ කොටසක්. අපි හලෙලුයා ප්‍රශංසාව කියලා ප්‍රශංසා කරනවා. අපි කවදාවත් යාඥා කරන්නේ නැහැ. එහෙනම් නමස්කාර ජීවිතේ අඩුවක් තිබෙනවා. යාඥාව කියන්නේ නමස්කාරයේ කොටසක්. අපි යාඥා කරන්න ඕන. ඒ යාඥාවත් සාමූහික යාඥාවක්, එක්සත් යාඥාවක්, ඒ වගේම යාඥාවත් පෞද්ගලික යාඥාවක් වෙන්නත් ඕන. අපි එක්සත්ව යාඥා කරන්න ඕන. අපි දැන් ටිකට ඉස්සෙල්ලා අපි ක්‍රුසේඩ් එක ගැන, සුව මෙහෙය ගැන අපි එක්සත්ව යාඥා කරා. ඒ වගේම ගෙදරදී පෞද්ගලික යාඥාවත් අවශ්‍යයි. අපි කියන නිශ්ශබ්ද කාලයක්, දෙවියන් වහන්සේත් එක්ක තනි වුණා වූ කාලයක්. ගෙදරත් පවුලේ යාඥාවක්, එවම ගෙදරත් තනියම යාඥාවක් තියෙන්න ඕනේ. තනියම යාඥාවක් තියෙන්න ඕන. තනියම දෙවියන් වහන්සේ මමයි කතා කරන වෙලාවක් තියෙන්න ඕන. එක්සත් යාඥාව, තනියම කරන යාඥාව, මේ දෙකම හැමෝගෙම ජීවිතේට අවශ්‍ය කරනවා. දෙවියන් වහන්සේ එක්සත් යාඥාව වගේම පෞද්ගලික යාඥාවත්, තනියම අපි කරන යාඥාවත් අපෙන් බලාපොරොත්තු වෙනවා. යාඥාව කියන්නේ নমස්කාරය. ඒ වගේම පාපොච්චාරණය. පාපොච්චාරණය කියන්නේ নমස්කාරයේ කොටසක්. පාපොච්චාරණය කියන්නේ මොකක්ද? අපි විමසා බැලීමක්. පාපොච්චාරණය කියන්නේ මොකක්ද? තමාව දෙවියන් වහන්සේ ඉස්සරහා විමසා බැලීම. අපිට තව කෙනෙක් ඉස්සරහා ඕන විදිහකට ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉස්සරහා ඕන විදිහට ඉන්න පුළුවන්. ඕන විදිහට රඟපාන්න පුළුවන්. නේද? දවසක් අපි වෙඩින් එකකට ගියා. මම සිස්ටර් එකෙන් ඇහුවා හිමීට මෙහෙම වැලමිටෙන් ඇනලා මේ අර ඉන්නේ කවුද කියලා. අර ඉන්නේ කවුද කියලා අහලා මම ඒ ඉන්නේ අහවලාමද? සිස්ටර් කෝ එයා තමයි කියලා. මට අඳුර ගන්න බෑ. මේ දන්න කෙනෙක් අඳුර ගන්න බෑ. ඇයි? ඒ තරම් මේකප් වලින් මේ කෙනාව වෙනස් කරලා. මම දන්නේ කළුවෙක් කෙනෙක්. මට පේනවා සුද්ධියෙක් වගේ සුදුෙක් කෙනෙක්. අඳුර ගන්න බෑ. මං ඇහුවා සිස්ටර් ඒ නිසා සැක හැර ගන්න තමයි ඇහුවේ. මුදේ කෙනා මට hina වෙනවා. දැන් මමත් hina වුණා ඕන කෙනෙක් කියලා. ඕන කෙනෙක් කමන්නෑ කියලා hina වුණාට දැන් කතා කරන්න ස්ථිර කරගෙන මම ඒ අහවලාමද කියලා. සිස්ටර් කෝ එයා තමයි කියලා. මේකප් එක වෙනස් කරලා. මේකප් එක ඒ පුද්ගලයාව වෙනස් කරලා. පාපොච්චාරණ කියන්නේ මේකප් එක හේදුවාම. පාපොච්චාරණ කියන්නේ මේකප් එක සෝදලා. අපි අනිත් අය ගාව ඉන්නේ මේකප් එකක් දාලා. අපි අනිත් අය ගාව ඉන්නේ මේකප් කරලා සුදු වෙලා, පාට කරලා, රතු වෙලා, සුදු වෙලා, කහ වෙලා. නේද? নানা ප්‍රකාර පාට වලින් එක එකනා ගාව ඉන්නේ. නමුත් පාපොච්චාරණ කියන්නේ දෙවියන් වහන්සේ ඉස්සරහා සම්පූර්ණ මූණ ඇඟපත හොදලා ස්වභාවික විදියට මමයි දෙවියන් වහන්සේ හදවත විමසා බැලීම. නමස්කාරයේ කොටසක් තමයි පාපොච්චාරණය. තමාව විමසා බැලීම. ඒක මොකද්ද කරන්නේ? අපිට දෙවියන් වහන්සේගෙන් ලැබුණා වූ ධර්මිෂ්ඨකම තුල ජීවත් වෙන්න උදව් කරනවා. පාපොච්චාරණය අපේ අඩුපාඩුව, අපේ හදවත දෙවියන් වහන්සේ ඉස්සරහා විමසා බැලීම අපිට උදව් කරනවා දෙවියන් වහන්සේගෙන් ලැබුණා වූ ධර්මිෂ්ඨකම තුල පවතින්න. එහෙම නැත්නම් අපිට දෙවියන් වහන්සේගෙන් ලැබුණා වූ ධර්මිෂ්ඨකම අමතක වෙනවා. එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේගෙන් ලැබුවා ධර්මිෂ්ඨකම සෙලවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගෙන් ලැබුණා ධර්මිෂ්ඨකම අපි නැති කරගන්න පටන් ගන්නවා. අපි විමසා බලන්දී දෙවියන් වහන්සේගෙන් ලැබුණා වූ ධර්මිෂ්ඨකම තුල පවතින්න ඒක අපිට මහත් උදව්වක් වෙනවා. ඒ වගේම ඊළඟ එක දේ වචනේ කියවීම හා මෙනෙහි කිරීම නමස්කාරය. මම නමස්කාරي විදි මේ කතා කරගෙන යන්නේ. දේ වචනේ කියවීම හා මෙනෙහි කිරීම නමස්කාරය. අපි දේ වචනේ කියවන්නේ නැත්නම්, අපි ඒක මෙනෙහි කරන්නේ නැත්නම් නමස්කාරය අඩුවක්. අපි අත්වසලා හලෙලුයා ප්‍රශංසාව කියලා ගෙදර යනවා, බයිබලේ කියවන්නේ නැහැ. එහෙනම් නමස්කාරය අඩුවක්.
එහෙනම් බයිබලයේ කියවීම මෙනෙහි කිරීම নমස්කාරය. ඒ වගේම ඊළඟ එක දෙවියන් වහන්සේට දීම নমස්කාරයක්. දෙවියන් වහන්සේට දීම নমස්කාරයක්. මෙතනදීම ඒ පළවෙනි ලේකම් පොතේ අපිට පේන්න තිබෙනවා 16:28 කියනවා. පළවෙනි ලේකම් 16:28 කියනවා. ස්වාමින් වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ගෞරවය දෙන්න. ඒ වගේම කියනවා පඬුරක් අරගෙන දෙවියන් වහන්සේ ඉදිරියට එන්න. එහෙනම් දෙවියන් වහන්සේට දීම කියන්නේ මොකක්ද? নমස්කාරය. අපි සම්මාදම් දීම කියන්නේ নমස්කාරය. දසෙන් කොටස දීම කියන්නේ নমස්කාරය. අපි සුවමෙහෙට දීම කියන්නේ নমස්කාරය. දේව රාජ්‍ය වැඩට අපි දීම කියන්නේ নমස්කාරය. දීම කියන්නේ নমස්කාරය. අපි දෙන්නේ නැත්නම් අපි নমස්කාර කරන්නේ නැහැ. මොකද මෙතනම කියනවා. මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේට පඬුරක් රැගෙන උන්වහන්සේගේ අභිමුඛයට එන්න. පඬුරක් රැගෙන උන්වහන්සේගේ අභිමුඛයට එන්න. ඒ සමහර අය දසෙන් කොටස දෙන්නේ නැහැ. ඒක සොරකම. මලාකි පොතේ කියනවා නුඹලා මාගෙන් සොරකම් කරනවා. සෙන ගහන කොහොමද අපි ඔබ වහන්සේගෙන් සොරකම් කරන්නේ? කියන දසෙන් කොටස පූජා වලින් සහ ඔතු වලින්. ඔතු කියන්නේ දසෙන් කොටස. පරණ වචනේ. ඔතු කියන්නේ දසෙන් කොටස. නුඹලා මගේ දසෙන් කොටසෙන් පූජාවෙන් හොරකම් කරනවා. එහෙනම් දෙවියන් වහන්සේ දී යුතු පූජාව දෙන්නේ නැත්නම් ඒක සොරකම. දෙවියන් වහන්සේ දී යුතු දසෙන් කොටස දෙන්නේ නැත්නම් ඒක හොරකම. එහෙනම් নমස්කාරයේ ප්‍රශ්නයක්. ඒක පාපයක්. පාපයක් විතරක් නෙමෙයි. ඒක සොරකමක් නේ. දසෙන් කොටස නොදීම කියන්නේ දෙවියන් වහන්සේගේ සොරකම් කිරීමක්. පාපයක්. ඒ සමගම දෙවියන් වහන්සේ নমස්කාර නොකිරීම. අපි දෙන්නේ ඇයි? নমස්කාර කරන්න. අපි දෙන්නේ ඇයි? নমස්කාර කරන්න. හදවතේ තිබෙන ඒ පූර්ණත්වයෙන් අපි දෙවියන් වහන්සේට දෙනවා. ඒක নমස්කාරය. ඉතින් ඒ නිසා අපි හැම දෙයක් নমස්කාරේ කොටස්. ඊළඟේ নমස්කාරයේ විදිය ශුද්ධාත්මාසික ප්‍රකාශ වීම වලට ඉඩ දීම. ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම වලට, උන්වහන්සේගේ ආලේපයට, උන්වහන්සේගේ බලයට, උන්වහන්සේ ක්‍රියා කිරීම වලට උන්වහන්සේ විවිධාකාරයෙන් ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ විවිධාකාරයෙන් ප්‍රකාශ වෙනවා. ඒ විවිධාකාර වූ ප්‍රකාශ වීම වලට අපි විවෘත වෙන්න ඕන. උන්වහන්සේ වරින් වර විවිධාකාර ප්‍රකාශ වීම ගේනවා මනුෂ්‍යව ජීවිත කරන්න. වරින් වර විවිධාකාර ප්‍රකාශ වීම ගේනවා උන්වහන්සේ මනුෂ්‍යව ජීවිත කරන්න. ඒ වගේම උන්වහන්සේගේ ශුද්ධාත්ම දීමනා, නමස්කාරයේද ශුද්ධාත්ම දීමනාවල් නිදහස් වෙනවා. ශුද්ධාත්ම දීමනාවල් ක්‍රියාත්මක වෙනවා. ඒ ශුද්ධාත්ම දීමනාවල් වලට අපි විවෘත වෙන්න ඕනේ. ශුද්ධාත්ම ක්‍රියාවල් වලට අපි විවෘත වෙන්න ඕනේ. ඒ වගේම විවිධාකාර වූ ප්‍රකාශ වීම වලට අපි විවෘත වෙන්න ඕනේ. ඒ ප්‍රකාශ වීම අපිට උදව් කරනවා නැවත දෙවියන්සේගේ ජීවිත වෙන්න. නැවත දෙවියන්සේගේ විවිධාකාර දෙවියන්සේගේ බලය අත්දකින්න. ඒ ප්‍රකාශ වීම අපිට උදව් කරනවා විවිධ ආකාරයෙන් දෙවියන්සේගේ බලය, මහිමය අත්දකින්න. ඒ ප්‍රකාශ වීම වලින් උන්වහන්සේ කරන්නේ මොකක්ද? උන්වහන්සේගේ මහිමය අපිට දැනෙන්න සලස්වන එක. උන්වහන්සේ යම් ආකාරයක අපිත් එක්ක ගනුදෙනුවක් කරන එක. යම් ආකාරයක උන්වහන්සේ අපිත් එක්ක ප්‍රකාශ කිරීමක් කරන එක. ඒ වගේම ඊළඟ নমස්කාර විදිය තමයි සේවය කිරීම. අපි දෙවියන් වහන්සේට සේවය කරනවා. අපි දෙවියන් වහන්සේට සේවය කරනවා. අපි කරන සේවය নমස්කාරයක්. අපි කරන සේවය নমස්කාරයක්. මොකක්ද සේවය කියන්නේ? අපි සුභාරංචි ප්‍රකාශ කරනවා. කෙනෙකුට ගැළවීම කතා කරනවා. ඒක নমස්කාරයක්. අපි තව කෙනෙක්ව බැහැ දකින්න යනවා. තව කෙනෙක් තව නිවසක් අපි බැහැ දැකලා අපි විසිටින් යනවා කියලා කියනවා. අපි විසිටින් යනවා. බැහැ දැකීම් කරනවා. බැහැ දැකීම් කරලා අපි තව කෙනෙක් උදෙසා, පුද්ගලයෙක් උදෙසා, පවුලක් උදෙසා අපි යාඥා කරනවා. ඒක සේවයක්. අපි සභාව ගැන යාඥා කරනවා. ඒක සේවයක්. අපි තව අය ගැන යාඥා කරනවා. ඒක සේවයක්. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සේවය කරන තව කෙනෙක් අපි ධෛර්යමත් කරනවා. ඒක සේවයක්. යම් අපිට හම්බ වෙනවා පාරේ පල්ලි ආවේ නැ ටික දවසක් අධෛර්යයටපත් වෙලා කලකිරිලා අපි ධෛර්යමත් කරන්න ඕනේ. ඒක සේවයක්. අපි දෙවියන් වහන්සේ උදෙසා යම් වැඩක නිරත වෙන්න ඕන. දෙවියන් වහන්සේ අපි හැමෝගෙම ඒ සේවයේ নমස්කාරය බලාපොරොත්තු වෙනවා. සුභාරංචි নমස්කාරය, තව කෙනෙක් බැහැ දැකීමේ සේවය, තව කෙනෙකු ධෛර්යමත් කිරීම, මෙවැනි සේවයේ নমස්කාරය දෙවියන් වහන්සේ අපින් ඉල්ලනවා. සේවය කියන්නේ নমස්කාරය. ඒ වගේම මම මේ දේශනා කරනවා. ඒකත් নমස්කාරය. මම මේ දේශනා කරනවා. ඔබ හිතන මම දේශනා කරනවා. ඔව් දේශනා කරනවා. දේශනාව කියන්නේ নমස්කාරය. ඒකයි මම බොහොම බය භක්තියෙන් මේ දේශනා කරන්නේ. බොහොම ගාම්භීරව දේශනා කරන්නේ. බොහොම කැපවීමෙන් දේශනා කරන්නේ.
ඊයේ රාත්‍රියේම ලොකු වෙලාවක් වැය කරා මේ දේශනාව උදෙසා. පාන්දර 3:45යි මම මේසේ නැගිටිනකොට කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ හිමින් ගිහිල්ලා නිදාගත්ත සද්ද ඇහෙන්නේ නැති වෙන්න ෆෝන් එකේ ටෝච් එක ගහගෙන ගේ ඇතුලෙන් ගියා කාටවත් ඇහැරෙන්නේ නැතු යන්න. 3:45ට මම මේසේ නැගිට්ටේ. මම 3:45 වෙනකන් යාඥාවෙන් මේ නමස්කාර දේශනාව එක්ක හිටියා. මේ බොහොම බය භක්තියෙන් ගෞරවයෙන් බොහොම කැපවීමෙන් කරන්නේ මේක නමස්කාරය. මට පුළුවන් නමස්කාරය ගැන බයිබල් පදයක් අරගෙන පැය දෙකක් මම දේශනා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් බයිබල් පදයක් ගත්තා ඒක කිව්වා පොතක් මුකුත් නැතු මම මේ ලොකු නෝට් එකක් දාලා දෙන මේ යම් ඉගැන්වීමක් කරන නිසා මට මේ ඔක්කොම දේවල් උගන්වන්න පුළුවන් කිසිම එකක් බලන්නේ නැතුව කිසි සූදානමකුත් නැතුව. ඒක නමස්කාරයක් නෙමෙයි මම කරන දෙවනාශයට කරන අගෞරවයක්. දේශනා කිරීම නමස්කාරයක්. ඒ නිසා මම උත්සාහ කරනවා හැම විට බොහොම වගකීමෙන් මේ වැඩේ කරන්න. ඒ වගේම දේව ගෘහේ කරන හැම වැඩක්ම නමස්කාරයක්. දේව ගෘහේ අපි කරන හැම වැඩක්ම නමස්කාරයක්. අපි පල්ලි අතු ගෑවද? ඒක නමස්කාරයක්. මේ අම්මා බොහෝ දවස් වලට ඇවිල්ලා පල්ලි අතු ගන්නවා. ඊයේ සුව මෙහෙට ඉස්සෙල්ලා ඇවිල්ලා මේක මොප් කරා. ගොඩක් දේවල් මෙතන අස්පස් කරලා දේවල් කරන තව අය ඇවිල්ලා ඔක්කොම නම් කියන්නේ නැතුව තරහ වෙයි. මගේ නම කිව්වා. අරයාගේ නම කියවුන්නේ නැහැ. එතන නම් නොකියන්නේ. අම්මගේ නම විතරක් කිව්වම කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන කාගවත් නම් කියන්නේ නැහැ. එතන නමක් අතහැරුණොත් හොඳ නැති නිසා. හරි? යම්මයි ඇවිල්ලා මේක අතු ගන්නවා. টয়ලට් හොදනවා. ඔබ ලස්සන පුටුවේ වාඩි වෙන්නේ. ගිය සතියේ අපේ සහෝදරයෝ කට්ටකල මේ පුටු හේදුවා. ගොඩක් කැපවීම කරනවා යම්මයි ඔබට ලස්සන පුටුවක් මෙතන වාඩි කරවන්න. බිම ලස්සනට වාඩි කරවන්න. ඔබව මේ පොළොව මොප් කරලා යම් පිරිසක් වැඩ කරනවා. සේවයක්. එදා පුටු හොදනකම මට පෙන්නවා. පුටුවල අලවලා තිබෙන චුයින්ගම් ගොඩක් සමහර පුටුවල. ඒක නමස්කාරයට බාධාවක්. ඒක නමස්කාරයේ දෙවන්ස කරන අගෞරවයක්. කවුරු හෝ චුයින්ගම් එකක් හපලා පුටුවේ ඇලවුවොත් කරන දෙවන්ස කරන අගෞරවයක්. දේව අභිමුඛයේ. එසේ නොකරන්න. දෙවන්සට අගෞරව නොකරන්න. වග බලා ගන්න ආවාදිකු දෙන්න කැමති මේ වෙලාවෙම. ඒ නිසා දේව රාජ්‍ය උදෙසා මොනවද කරන්නේ? ඒ හැම දෙයක්ම නමස්කාරයක්. හැම දෙයක්ම නමස්කාරයක්. එහෙනම් අපි මොනවද කල්පනා කරන්න ඕන? අපි හිතන්න ඕනේ මේ ආදී දෙවියන්ස් වෙනුවෙන් කරන හැම දෙයක්ම නමස්කාරයක් නිසා මේ සියල්ලේ පරමාර්ථය වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ ගෞරවය. මේ සියල්ලේ පරමාර්ථය වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ ගෞරවය. හැම දෙයකදීම අපේ පරමාර්ථය වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ ගෞරවය. අපේ ජීවිතය කියන්නේ නමස්කාරයක්. අපේ ජීවිතය කියන්නේ නමස්කාරයක්. අපේ ජීවිතයෙන් අපි නමස්කාර කරන්න පුළුවන්. අපේ ජීවිතය දිහා බලලා යම් කෙනෙක් හොඳක් ප්‍රකාශ කරොත් ඒක නමස්කාරයක්. අපේ ජීවිතය දිහා බලලා යම් කෙනෙක් නරකක් ප්‍රකාශ කරොත් ඒක දෙවියන්වහන්සේට කරන අගෞරවයක්. අපේ ජීවිතය දිහා බලලා යම් කෙනෙක් හොඳක් ප්‍රකාශ කරොත් ඒක දෙවියන්වහන්සේට කරන ගෞරවයක්. යම් කෙනෙක් නරකක් ප්‍රකාශ කරොත් ඒක දෙවියන්වහන්සේට කරන අගෞරවයක්. අපේ ජීවිතය කියන්නේ නමස්කාරයක්. අපේ ජීවිතෙන් කරන හැම දෙයක්ම නමස්කාරයක්. ඒ නිසා අපේ මුළු ජීවිතයම නමස්කාරයක්. අපේ ජීවිතෙන් කරන හැම දෙයක්ම නමස්කාරයක් වෙනවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට අගෞරවයක් වෙනවා. මේක හොඳට මතක තියාගන්න. ඒ කරුණයි මම කතා කරේ ගිවිසුම් පෙට්ටි ඉස්සරහා සේවය කිරීම. එනම් දේව අභිමුඛයේ සේවය කිරීම. මේ සේවයේ විවිධ අංශ මම කතා මේ නමස්කාරය දෙවියන්ගේ අභිමුඛයේ සේවය දේව ගිවිසුම් පෙට්ටි ඉස්සරහා සේවය කරනවා කියන්නේ උන්වහන්සේ ඉස්සරහා කරන නමස්කාරය. නමස්කාරයේ විදි කොහොමද අපි නමස්කාර කරන්නේ? මොකද්ද නමස්කාරයි කොටස්? ඔබට පොඩි අදහසක් දුන්නේ මේ හැම දෙයක්ම නමස්කාරයක්. එහෙනම් මේ හැම දෙයකම අන්තිම පරමාර්ථය දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම. දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම.